ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා සෙවනල් හලෝ මොර්නිං මම දැන් ටිකක් වෙලා නැගිටලා මම අද ඩේ බ්ලොග් එක රෙකෝඩ් කරනවා කියලා හිතුවේ අද මහ පෙරහැර බෙල්ලම්විල ඉතින් බෙල්ලම්විල මහ පෙරහැර බලන්න ගියා ඊට පස්සේ රන් සීවිලි යන්න හදන්නේ අයියලා ටිකයි මමයි තමයි යන්න හදන්නේ මේ පොඩි හිතුණාද ඩේ බ්ලොග් එකක් රෙකෝඩ් කරන්න පෙරහැරත් ඔයගලන්ට පෙන්වන්න පුළුවන් නිසා බලමු අලි අර පයින් යන අලිත් ඉන්නනේ මේ පැත්තෙන් අලිත් ගියා හරිද අපි පාවඩ පෙරහැර බලන්න ගියා පාවඩ එක තිබ්බේ දැන් දවස් දෙකකට කලින් ඒක නම් මමයි අපේ තනතේ තමයි ගියේ ගිහිල්ලා ආවා මට අර ගොඩාක් වෙලා හිටන් ඉන්න බෑනේ මගේ කකුල් රිදෙනවා තාම අර ඩෙන්ගු හදිච්ච තාම හොඳයි රෙස්ට් එකේ හිටියා මාසයක් ගේත් එක තාම ඇඟේ තියෙනවා ඒක නම් හරි දැන් වෙලාව දවල් 2:03යි වගේ මට හරියට මතක නෑ අපි දැන් මේ යන්නේ පන්සලට ඇවිල්ලා ළමයි අලි ගොඩක් අයියයි මමයි තරිඳු බොසයි අපි යනවා මధుරෙක් හිටියා වොයිස් කරනවා මధుරෙටත් කියවෝ දැන් අපි යන්නේ මේ අලි බලන්න එනයන් අපි යනවා අලි බලන්න I know බෙල්ලම්විල ඔතන පාකෙක් ගාව ඉඳන් තැන් වල අලි ගැට කාලා හරිද අයියා එනකොට දැකලා අයියකෝ යම් බලන්න කියලා මෙතන තමයි හෙන ගොඩක් ඉන්නේ ළමයි තේිනවා අම්මූමි 1 හෙන ගොඩක් ඉන්නවා ඊට පස්සේ අපි මෙන්න මෙතනට තව මෙතනත් ගැට ගහලා තිබ්බේ මෙතන දෙන්නෙක් හිටියා ඉස්සරහෙනුත් හිටියා අපි ඉතින් බලනවා හරි ආසයි යන හිම ළඟට දැක්කම මෙයා ඉතින් ඒගොල්ලෝගේ නම් අහනවා ඇත් ගොව්වගෙන් එයා ඉතින් කිව්වා නම් දැන් මට ඇත්තටම මතක නැහැ. යාලියා බලන්නකෝ ඔහේ දුවනවා අර පිටිපස්සේ ඇත් ගොව් වෙනවා. ඊලා ඇදි නේද? ඊයෝ තමාලි ගෙනල්ලා තියෙන ළමයි අපි දැන් යන්නේ අලි ටික බලන්න. ප්‍රධාන දායක සභාවේ මේ ප්‍රධාන දායක සභාව අපි වැඩ කරනවා. මේක සුදු ඇදගෙන යනවා. ඇත්තටම සුදුත් ඇදගෙන. මේම කොකුටුව කිත්තලය කිත්තල ෆෑ අන්න ඉන්න ඔලිකුඩ ඕන් අයියේ යන්න පුළුවන් ඇත්තද අනේ ළමයි අපිට ඒත් බලන්න බැරුණා අපි හිතුවා ඇතුළට යන්න දෙයි කියලා දෙන්නේ නැහැ පොලිසියෙන් මේ එතන වටගල්ලා ගේට් එකත් වහලා තිබ්බේ ඊට පස්සේ අපි පන්සල ඇතුළට ගියා හරිද හම්බෙන් ගියාට මාර වටින දෙයක් උනේ අපි මෙතන අලි බලලා ඊට පස්සේ ගියා අපි මෙන්න මෙතන උඩට බෙල්ලම්විල පැත්තේ හිටියත් පළවෙනි පාට තමයි මෙතනට ගියේ කොහමරි මෙතනින් නැගලා ආවා ඒක ඇත්තටම මේ අර වැරදි වැඩක්ද කොහෙද හැබැයි ගොඩක් දෙනෙක් හිටිපු නිසා අපිත් ආවා ඉතින් ළමයි එක දලක් තියෙන ඇතෙක් හිටියා මෙතනත් හිටියා මේ ඇතාව නෑව්වා මේ පළවෙනි පාට තමයි ඇතෙක් නාවනා දැක්කා මේ දෙන්න එනකොටම ඇලවුණා හිටගෙන හිටියේ දෙන්න එනකොටම ඇලුණා එයාට හුරු ඇති හොඳට මෙන්න මේ වගේ පොල් එල්ලකින් තමයි හොඳට මදින්නේ හරි ආසයි යන්නේ බලන් ඉන්න ඇත්තට මාරම ආසයි බලන් ඉන්න අපි ගොඩාක් වෙලා බලන් හිටියා මට යන්නත් ලෝබයි කොමරි ඔක්කොම නාවනකන් හිටියේ නැහැ පොඩ්ඩක් නාවනකන් ඉඳලා ගියේ ඇයි අපි ආයෙ එන්න එපැයි කොමරි දැන් වෙලාව ඇති 4:05 වගේ අපි යනකොටත් මේ ඉටිකොල එලාගෙන මහ බෙරහැර බලන අපි හිතුවා හරි බලන්න වෙන එකක් නැහැ කියලා කොහොමරි අපිට තරහ සෙට් වුණා ඒක මම බ්ලොග් එකේ කියනන් ඉතින් වාහන ලෝගෝ දැක්කම අඳුර ගන්න පුරුදු වෙනවා දැන් ඈ අපි බැලුවා අලි දැන් අපි යනවා අය ලෑස්තිලා ඉන්න මහ පෙරහැර තියන්න මෙයා වගේ කෙනෙක් හිටියා අලියෙක් හිටියා කුරු අලියෙක් හිටියා මහතන මහත කෙනෙක් හිටියා ඒ අලියාගේ නම දිල්ක නදීරා දෙන්නේ හරි අපි ගෙදර ඇවිල්ලා ඇදගෙන ආවා කොහොම හරි අපි ළමයි මෙතන හිටියේ හරිද එතන හිටියට ළමයි මෙතන ඉන්න දුන්නේ නැහැ යන්න කිව්වා කොහොම හරි අන්තිමට මෙතන ඉඳන් බලලාද කොහෙද කට්ටිය අපි කොහොම හරි මෙතනට ආවා අපිට අපේ ඉර පුංචිලා සෙට් වුණා ඊට පස්සේ අපි මෙතනට ආවා හායි කියන අතවනන් හායි කියන හායි කිය යාළුවෝ කට්ටිය හායි ගොඩක් දවසකින්. මෙයා මාත් එක්ක කතා වෙලා හිටියා.
බොරු ඇයි යන්නේ බොරු කියන්නේ පිස්සුට. හරි මම දැන් ඔයගලොන්ට මුළු පෙරහැරම පෙන්නන්නේ නෑ හරිද? චූටි චූටි කැලේ ටිකක් මම දැම්මේ. ගොඩම්ම ගත්තේ ළමයි අලි. බලන්නකෝ ඔයගොල්ලොම.
දැන් මේ යන්නේ අන්තිම ටික. අපි කොහමර ඉවර වෙද්දි 11:00 12 වගේ වෙන්න ඇති. මගේ කකුල් යටිපතුල් මාර විදියට රිදෙනවා. ඒ කියලා මගේ බ්ලොග්ස් බලලා දන්නවා ඩෙන්ගු හැදිලා තාම මාසයක් වගේ හොඳ වෙලා ඇවිදින්න බෑ ළමයි කැක්කුම එනවා. සාමාන්‍යයෙන් දැන් ඩෙන්ගු හැදිච්ච අයට හිටගෙන මිදුණු නිසා මගේ කකුල් රිදෙනවා. ඉතින් මම කකුල් රිදෙනකම ඇති මසාජ් කරා. ඊට පස්සේ මම අයිස් ටිකක් දාලා වතුර දාගෙන ඔබාගෙනත් හිටියා. දැන් නම් ෂේප්. හරි ඉතින් ඔහොම තමයි vlog එක. තවත් ලස්සන vlog එකකින් මම එන්නම්. හැමදාම hina වෙලා පරිස්සමින් ඉන්න ඕන. subscribe කරන්න අමතක කරන්න එපා. bye guys.